ඔන්න මං කිව්වා වගේම AliExpress එකෙන් පෝටබල් මොනිටර් එකක් ගෙන්නුවා. මේ තින්නේ මොනිටර් එක මේක ඕගලන්ට බෑග් එකේ උනත් දාගෙන යන්න පුළුවන් හදිස්සියකට කොහෙට හරි යන්න වුණොත් එහෙම. ඉතින් මේ විදිහට තමයි අපිට පාර්සල් එක හම්බුනේ. අපි අන්රැප් කරලා බලමු කොහොමද අපිට මේ මොනිටර් එක හම්බුනේ කියලා. මේක තමයි ඉතින් අපි මොනිටර් එක ඔයාලට පේනවා ඇති ෆුල් සීල් පැක් එකකින් තමයි එන්නේ. අපි පොඩ්ඩක් බලමු මොනිටර් එකේ බොක්ස් එකේ මොනවද සඳහන් කරලා තියෙන්නේ සහ අපි ඉස්සරහට යන වීඩියෝ එකේ. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මොනිටර් එකේ සයිස් එක සහ රීෆ්‍රෙෂ් රේට් එක ගැන පොඩි සඳහනක් දීලා තිනවා. ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකේ මොඩල් එක, සීරියල් නම්බර් එක, ඒ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. තව විශේෂ දේ තමයි මේගොල්ලන්ගේ මේ අල්ටිමේට් සපෝට් 30 day return guarantee warranty එකක් දෙනවා කියලා මේක දීලා තියෙනවා. ඉතින් මම කරේ ඒගොල්ලන්ට chat එකක් දාලා බැලුවා. chat එකක් දාලා බැලුවම ඒගොල්ලෝ කිව්වේ ඔව් ඒක ඔන්ලයින් කතා කරලා කරගන්න පුළුවන්. දවස් 30ක් ඇතුළත මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ආයි අපිට රිටර්න් කරන්නත් පුළුවන්. අපි දැනට පොඩ්ඩක් මේ මොනිටර් එක පැත්තකින් තියාගෙන බලමු බොක්ස් එකේ අපිට තව හම්බෙලා තියෙන ඇක්සසරිස් මොනවද කියලා. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේකේ කැටලොග් එක. ඉතින් මේකේ මැනුවල් එකේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා කොහොමද ඔයා කනෙක්ට් කරගන්න ඕනේ මේ ඩිස්ප්ලේ එක. ඊළඟට ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙන කේබල් එක HDMI mini කේබල් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට warranty card එක බලා ගන්න පුළුවන්. මේ warranty card එක නැති කරගන්න එපා. මොකක් ප්‍රශ්නයක් වුණොත් මං හිතන්නේ මේක ඔයාට උමුණා වෙයි. මේ ඊළඟට තියෙන්නේ USB to type C කේබල් එක. අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් type C to C කේබල් එක. අපි එහෙනම් දැන් මොනිටර් එක බලමු මොන වගේද look and feel එක කියලා. ඔයාලට පේන්නේ ඇති මැට් ලුක් එකක් තමයි තියෙන්නේ. මැට් බ්ලැක් ලුක් එකක්. ඉතින් මොනිටර් එක ඉස්සරහා දැක්කම ඔයාලට පේනවා මේකේ තියෙන ෆීචර්ස් ඔක්කොම ඒගොල්ලෝ දීලා තියෙනවා. 144Hz IPS HDR 1080p type C HDMI ඔක්කොම ෆීචර්ස් ටික එකේ සඳහන් කරලා තියෙනවා. ස්ක්‍රීන් එකේ සයිඩ් පැනල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පවර් බටන් එක, වොලියුම් අප් ඩවුන් බටන් එක, මෙනු බටන් එක, පෝර්ට්ස් පැත්තෙන් HDMI පෝර්ට් එක සහ type C පෝර්ට්ස් දෙක. ඔයාලට පේන දේ සයිඩ් එකෙන් ස්පීකර් එකක් දීලා තියෙනවා මේ මොනිටර් එකට. ඉතින් මේ මොනිටර් එකේම තියෙන ස්පීකර් එක ඔයගලන්ට යූස් කරන්නත් පුළුවන්. ඉතින් තව මොනිටර් එක පිටිපස්සේ මේ විදිහට සඳහනක් තියෙනවා මොඩල් එක, සීරියල් නම්බර් එක වගේම. ඉතින් ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් මොනිටර් එකේ ස්ටෑන්ඩ් එක. මේ ස්ටෑන්ඩ් එක මේ විදිහට දිගෑරියට පස්සේ ඔයාලට හරිම ලෙහෙසියෙන් ඔයාගේ මේස උඩ මේ මොනිටර් එක මේ විදිහට තියන්න පුළුවන්. මේ මොනිටර් එකේ කනෙක්ටිවිටි එක ගැන කතා කරොත් මාරම ලේසියි. මොකද type C to C කේබල් එකෙන් තමයි අපිට මේක මොනිටර් එක කනෙක්ට් කරන්න පුළුවන් ප්‍රධානම විදිහ. ඉතින් මේ එක පැත්තකට type C එක ගැවුවා. ඔයාගේ ලැප්ටොප් එකේ type C පෝට් එකට ප්ලග් කරා. හරිම ලේසි. ඔයාගේ මොනිටර් එක ඊට පස්සේ අප් වෙනවා. ඔයාට මොනිටර් එක එක්ස්ටෙන්ඩ් කරලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. තව ඔයාට type C පෝට් එකක් නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකේ හෝ ඩෙස්ක්ටොප් එකේ ඔයාට පුළුවන් mini HDMI එක යූස් කරන්න. එතකොට ඔයාට USB කේබල් එක හරහා තමයි මේ මොනිටර් එකට පවර් එක දෙන්න වෙන්නේ. ඉතින් මේකේ ඩියුරබිලිටි එක ගැන කතා කරොත් එහෙම මේ මොනිටර් එක වගේම මොනිටර් එකක් මම කලිනුත් අරගත්තා. ඒක මම අවුරුද්දකට වැඩි කාලයක් මම පාවිච්චි කරනවා. ඉතින් තාමත් මම ඒ ගත්තා වගේම හොඳට පාවිච්චි කරනවා. FPS drop වෙන්න, slowness ඒව මනම් මුකුත් නැහැ. ඉතින් ඒකයි මම මේ ඔයගලන්ට ආයිමත් මේක රෙකමන්ඩ් කරන්නේ. බය වෙන්න එපා. ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ බය නැතුව ගිහිල්ලා ඕඩර් කරන්න. ඔයගලන් ගෙදරටම මොනිටර් එක අනිවාර්යෙන් එනවා. මොකද මේ දාලා තියෙන ලින්ක් එකෙන් යන්න choice delivery එකත් එක්ක එන්නේ. එතකොට කිසිම කරදරයක් නැහැ. ඔයාලට ටැක්ස් ඔක්කොම include එකේ ටැක්ස් එක ගෙවලා ඔයාලට කෙලින්ම මොනිටර් එක ගෙදරට ගෙන්න ගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ කරගෙන ඉන්නම්. ඔයගලන්ට වීඩියෝස් ගොඩක් තියෙනවා එකතු කරලා කාලෙකින් දාන්න හම්බුන්නේ නැහැ. එහෙනම් අපි ආයෙ හම්බෙමු. සුබ දවසක්.